හොඳයි ආයුබෝවන් පුතේ ඒවල ගොඩ.lk හරහා අපි ආරම්භ කරලා තියෙන මාස 6න් ඕගොල්ලන්ට උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමේදී ආර්ථික විද්‍යාව විෂයේ අද අපි හම් වෙන්නේ. මේකේ අද අපි කතා කරන්නේ වෙළඳපොළ සමතුලිතය සහ රජයේ වෙළඳපොළට මැදිහත් වීම කියන කොටස. හරි. එතනදී නෝට් එක අපි හදාගෙන මේ යමු. සර් මේ වෙද්දී ඔයගොල්ලන්ට මේ කොටසක් කතා කරලා තියෙනවා. ඒකින්ද සර් ඉක්මනින් ඒ කොටස නැවත මතක් කරගෙන අපි යමු වෙළඳපොළ සමතුලිතයත් එක්ක අපි ඉස්සරහට තමයි යන්න හදන්නේ. හරි. වෙළඳපොළ සමතුලිතය කියන්නේ මොකක්ද පුතේ? ඉල්ලුම් කරුවාගේ ඉල්ලුම් සැලසුමු සැපයුම් කරුවාගේ සැපයුම් සැලසුමු එකිනෙකට සමාන වෙන තත්ත්වයට අපි කියනවා වෙළඳපොළ සමතුලිතය කියලා. හරි. අද අපි ඒකේ රජයේ වෙළඳපොළට මැදිහත් වීම කියන කොටස තමයි අපි කතා කරන්න යන්නේ. එහෙනම් අපි ලියමු මේ විදියට. හරිද? සමතුලිතය නැත්නම් වෙළඳපොළට රජයේ මැදිහත් වීම කියන කොටස තමයි අපි කතා කරන්නේ. මැදිහත් වීම. රජයේ මැදිහත් වීම. වෙළඳපොළට රජයේ මැදිහත් වීම කියන කොටස. මේක එක්කම ඔයගොල්ලන්ට සමතුලිතය කියලා කොටසක් වෙනම කතා කරලා හරි. වෙළඳපොළට රජය මැදිහත් වීම කියලා මාතෘකාව ලියන්න. වෙළඳපොළට රජය මැදිහත් වීම. හරි. ඒකට අපි ලියමු මෙන්න මේ විදිහට. ඉල්ලුම් සැපයුම් බලවේගයන්ට අනුව වෙළඳපොළෙහි තීරණය වූ සමතුලිතය වෙළඳපොළේ තීරණය වූ සමතුලිතය වෙළඳපොළේ තීරණය වූ සමතුලිතය අසාධාරණයයි රජයට හැඟෙන විට අසාධාරණයයි රජයට හැඟෙන විට අසාධාරණයයි රජයට හැඟෙන විට රජය විසින් වෙළඳපොළට මැදිහත් වීම සිදු කරයි. රජය විසින් වෙළඳපොළට මැදිහත් වීම සිදු කරනු ලබයි. රජය විසින් වෙළඳපොළට මැදිහත් වීම සිදු කරනු ලබයි. ඒ අර්ථම ලියන්න රජය මෙලෙස වෙළඳපොළට මැදිහත් වන රජය මෙලෙස වෙළඳපොළට මැදිහත් වන ප්‍රධාන ආකාර කිහිපයකි. ප්‍රධාන ආකාර කිහිපයකි. ප්‍රධාන ආකාර ප්‍රධාන ආකාර කිහිපයකි. හරි. රජයේ මෙලෙස වෙළඳපොළට මැදිහත් වෙන ප්‍රධාන ආකාර කිහිපයකි. ඒ අර්ථ ලියන්න අපි රජය වෙළඳපොළට මැදිහත් වෙන ආකාර කතා කරන්නේ. ඉල්ලුම් සැපයුම් බලවේගයන්ට අනුව වෙළඳපොළේ තීරණය වෙනවා සමතුලිතය. එලෙස තීරණය වෙච්ච සමතුලිතය අසාධාරණයයි කියලා රජයට හැඟෙනකොට රජය මේ වෙළඳපොළට සාධාරණ ඉටු කරන්න මැදිහත් වෙනවා. දැන් ඕගොල්ලෝ මේක කිසිම දෙයක් දන්නේ නැති වුණාට රජය මේ වෙළඳපොළ වලට මැදිහත් වෙන ආකාරය ඔයා මේ වෙනකොටත් දන්නවා. නේද? දැන් ඔයා දැක්කොත් අර බිත්තරවල එහෙම කොරෝනා වලට පස්සේ බිත්තරයක් රුපියල් 60 70 ගියා. ඒ වෙලාවේ රජයේ මැදිහත් වෙලා කොහොම මේ බිත්තර 60 70ට විකුණන්න බෑ. බිත්තරයක් උකරින් විකුණන්න පුළුවන් 50. හරිද? ඒතකොට ඔයාලා දැක්කා සහල් වලට මිල තීරණය කරනවා රජය. එහෙම තීරණය කරන්නේ වෙළඳපොලේ තීරණය වෙච්ච මිල අසාධාරණයි කියලා හිතනකොට තමයි රජයේ ඒ වෙළඳපොලට මොනහත් වීම සිද්ධ කරන්නේ මැදිහත් වීම සිද්ධ. රජයේ එතනදී වෙළඳපොලට මැදිහත් වෙන ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. එක උපරිම මිල සීමා කරන. උපරිම මිල සීමා කරන. උපරිම මිල සීමා. දෙක අවම මිල සීමා කරන. අවම මිල සීමා කරන. එක උපරිම මිල සීමා කරන්නේ දෙක අවම මිල සීමා කරන. දෙක අවම මිල සීමා. එක උපරිම මිල සීමාකරණය
දෙක අවම මිල සීමා. තුන්වෙනි එක තමයි සහතික මිල සීමා කරන. සහතික මිල සීමා කරන. සීමා සහතික මිල සීමා. තුන්වෙනි එක සහතික මිල සීමා. මේ සහතික මිල සීමාකරණය කරනවා කියන එක යටතේ ප්‍රධාන කොටස් දෙකක් රචය කරනවා. ඒ තමයි අතිරික්ත තොගය මිලදී ගැනීම, අතිරික්ත තොග මිලදී ගැනීම, අතිරික්ත තොග මිලදී ගැනීම. ඒ වගේම ඌන පූර්ණ ගෙවීම, ඌන පූර්ණ ගෙවීම. මෙන්න මේ කියන ක්‍රම දෙකම වෙළඳපළට රජයේ මැදිහත් වීම කියන එක යටතේ සහතික මිල සීමාකරණය කියන එක යටතේ රජය කරනවා. ඒ වගේම හතරවෙනි එක තමයි බදු පැනවීම, බදු පැනවීම. පස්වෙනි එක තමයි සහනාධාර ලබා දීම, සහනාධාර ලබා දීම, සහනාධාර ලබා. මෙන්න මේ කියන මෙතන අපි බැලුවාම ප්‍රධාන ක්‍රම තියෙන්නේ පහක් වගේ පෙවුනට 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒ කියන්නේ රජයේ වෙළඳපළට මැදිහත් වෙන ආකාර 6ක් අපිට බලා ගන්න පුළුවන්. පැහැදිලිද? රජයේ වෙළඳපළට මැදිහත් වෙන ආකාර 6ක් අපිට බලා ගන්න පුළුවන්. පැහැදිලිද? මේ 6 ලියා ගන්න අපි ඊට පස්සේ මේකේ එකිනෙක සාකච්ඡා කරගෙන යනවා. ඒකින්ද උපරිම මිල සීමාකරණය, අවම මිල සීමාකරණය, සහතික මිල සීමාකරණය, අතිරික්ත තොග මිලදී ගැනීම, ඌන පූර්ණ ගෙවීම, බදු පැනවීම සහ සහනාධාර ලබා දීම කියලා අපි මේක ප්‍රධාන කොටස් 6කට වර්ගීකරණය කරනවා. right. ටක් ගාලා ලියා ගන්න බලන්න නෝට් එක. රචයේ මිලස වෙන කිහිපයකී කියලා තිබ්බ. ඒක 1 2 3 4 දාලා ඔයගොල්ලෝ ලියා ගන්න බලන්න ටක් ගාලා. ටක් ගාලා ලියා ගන්න පුතේ. හරි. අපි කතා කරන්න යන්නේ සර් ඊට පස්සේ අපි අනුමාතුකාව ලියන්න උපරිම මිල සීමා කරමු. ලියන්න මාතෘකාව උපරිම මිල සීමා කරමු. මාතෘකාව ලියන්න උපරිම මිල සීමා කරමු. මාතෘකාව ලියන්න උපරිම මිල සීමා කරමු. ඒ අර්ථ ලියන්න උපරිම මිල සීමා කරන්නේ කියන එක අර්ථ ලියන්න මේ විදිහට ලියමු. එල්ලුම් සැපයුම් බලවේගයන්ට අනුව වෙළඳපළේ තීරණය වූ සමතුලිතය එල්ලුම් සැපයුම් බලවේගයන්ට අනුව වෙළඳපළේ තීරණය වූ සමතුලිතය වෙළඳපළේ තීරණය වූ සමතුලිතය එල්ලුම් සැපයුම් බලවේගයන්ට අනුව වෙළඳපළේ තීරණය වූ සමතුලිතය පාරිභෝගිකයාට අසාධාරණයයි හැඟෙන විට පාරිභෝගිකයාට අසාධාරණයයි හැඟෙන විට පාරිභෝගිකයාට අසාධාරණයයි හැඟෙන විට රජය විසින්
උපරිම මිල සීමාකරණය ක්‍රියාත්මක කරනු ලබයි. රජය විසින් උපරිම මිල සීමාකරණය ක්‍රියාත්මක කරනු ලබයි. රජය විසින් උපරිම මිල සීමාකරණය ක්‍රියාත්මක කරනු ලබයි. ඒත් එක්කම පළවෙනි ලියන්න උපරිම මිල සීමාකරණයක ආර්ථික ප්‍රතිවිපාක. උපරිම මිල සීමාකරණයක ආර්ථික ප්‍රතිවිපාක. උපරිම මිල සීමාකරණයක ආර්ථික ප්‍රතිවිපාක. අපි කතා කරන්නේ යන්නේ උපරිම මිල සීමාකරණයක ආර්ථික ප්‍රතිවිපාක. උපරිම මිල සීමාකරණයක ආර්ථික ප්‍රතිවිපාක තමයි අපි කතා කරන්නේ. හරි. ඒ අර්ථේ ඔන්න සර් උපරිම මිල සීමාකරණයක ආර්ථික ප්‍රතිවිපාක කතා කරන්න යන්නේ ඒකින්ද හරියට අහගන්න. සර් මෙන්න මේ විදිහට මිල අක්ෂය සහ ප්‍රමාණ අක්ෂය දාන්න. මෙතනට බිංදුව දාලා මේ විදිහට Q දාන්න. Q මේ විදිහට Q සහ මෙතනට P දාන්න. හරි. සර් ඊට පස්සේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න සර් මේ විදිහට දැන් Q පොඩ්ඩක් දෙනවා වගේ ඉතින් මෙතන Q කියලා ගන්න මාක් වෙනවා. හරි. ඔය විදිහට අක්ෂ දෙක මාක් කරලා සර් මේ විදිහට සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක් අඳිනවා. එයාව D කියලා නම් කරනවා. D සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක් අඳිනවා. එයාව නම් කරා D. ඒ වගේම සැපයුම් වක්‍රයකුත් සර් මේ විදිහට අඳිනවා. මූල ලක්ෂයෙන් ආරම්භ වන සැපයුම් වක්‍රයක් අපි නම්‍යතාවය ගැන කතා කරලා තියෙනවා. එතකොට ඒ විදිහට කතා කරලා මෙන්න මේ විදිහට සර් මාක් කරනවා. මේ තමයි සමතුලිත මිල, මේ තමයි සමතුලිත ප්‍රමාණය. ඒතර ඔයාලා දන්නවා සමතුලිතයස කලින් කතා කරා. ඉල්ලුම් සැපියුම් බලවේගයන්ට අනුව වෙළඳපොලේ සමතුලිතය තීරණය වෙනවා. ඒ වෙලාවේ සමතුලිත මිල හා සමතුලිත ප්‍රමාණය තීරණය වෙනවා. මෙන්න මේ තියෙන සමතුලිත මිලට තමයි මෙන්න මේ ප්‍රමාණය වෙළඳපොලේ ගණන් දෙන්නේ. දැන් උදාහරණයක් හාල් කිලෝ එකක් රුපියල් 210 නම් ඒ වෙළඳපොලේ හාල් කිලෝ එකක් රුපියල් 210 ගානේ හාල් කිලෝ 300ක් වෙළඳපොලේ ගණන් වෙනවා නම් හරිද? වෙළඳපොලේ සමතුලිත මිල 210යි සමතුලිත ප්‍රමාණය 300යි. හරිද? මේක තීරණය වෙන්නේ ඉල්ලුම් සැපියුම් බලවේගයන්ට. හරි. වෙළඳපොලේ මේ විදිහට තීරණය වෙච්ච සමතුලිත මෙන්න මේ විදිහට තීරණය වෙච්ච සමතුලිත මිල හා ප්‍රමාණය පාරිභෝගිකයාට අසාධාරණයි හැඟෙන. කාට අසාධාරණයි කියලා පාරිභෝගිකයාට අසාධාරණයි හැඟෙන විට රජය විසින් උපරිම මිල සීමාකරණය කරනවා. දැන් මම ළමයිගෙන් අහන්න චුට්ටක් හිතන්න. ඕගොල්ලෝ ඔයානම් රජේ වෙළඳපොලේ දැනට තීරණය වෙලා තියෙන සමතුලිත මිල පාරිභෝගිකයට අසාධාරණ නම් ඔයා රජේ නම් පාරිභෝගිකයට සාධාරණීකු කරන්න ඔයා මොකද කරන්නේ? ඔයා ඒ තියෙන මිල තවදුරටත් වැඩි කරනවද? ඒ තියෙන මිල අඩු කරනවද? ඔව්. තියෙන මිල මොනා කරනවා? අඩු කරනවා. ඉල්ලුම් සැපියුම් බලවේගයන්ට අනුව වෙළඳපොලේ තීරණය විට සමතුලිත මිල පාරිභෝගිකයාට අසාධාරණයි කියලා හැඟෙනකොට රජය විසින් මේ භාණ්ඩය උපරිමම විකුණන්න පුළුවන් මිල මෙච්චරයි කියලා තීරණය කරනවා. එන්නේ මේකට අපි කියනවා උපරිම මිල සීමාකරණය. උපරිම මිල සීමාකරණය. ඒ කියන්නේ මේ මිලට වඩා වැඩි ගාණට මේ භාණ්ඩය විකුණන්න බෑ කියලා මේගොල්ලෝ මොකද කරන්නේ? මේ භාණ්ඩය විකුණන්න පුළුවන් මෙච්චරකට කියලා ඉවර රජය තීරණය කරනවා. එහෙනම් රජය තීරණය කරන්නේ නම බලන්නකෝ. උපරිම මිල සීමාකරණය. හැබැයි රජය තීරණය කරන්නේ දැනට තියෙන සමතුලිත මිලට වඩා මොන මිලක් අඩුද? උපරිම මිල සීමාකරණය ක්‍රියාත්මක කරන්නේම පාරිභෝගිකයාට වාසියක් ලබා. ඒතර වෙළඳපොලේ ඉල්ලුම් සැපයුම් බලවේගයන්ට අනුව තීරණය වී ඇති සමතුලිත මිල සහ ප්‍රමාණය පාරිභෝගිකයාට අසාධාරණයි කියලා රජයට හැඟෙනකොට රජය විසින් උපරිම මිල සීමාකරණය කරනවා. ඒතර මේ මිල කෙලින් ගිහින් ඉවරලා අපි වදින් සැපයුම් වක්‍රයේ සැපයුම් කරුව සපයන ප්‍රමාණය ඔන්න Q0 දක්වා මොනා කරලා තියෙනවා අඩු කරලා තියෙනවා. මිල අඩු වුණාන් පස්සේ මිල කෙලින් ගිහිල්ලා වදින ඉල්ලුම් වක්‍රයේ ඉල්ලුම් කරුව ඉල්ලන ප්‍රමාණය Q2 දක්වා වැඩි කරනවා. ඒ කෙලින් ගිහිල්ලා
වදින්න ඉල්ලුම් වක්‍රේ මෙන්න මෙතන තියෙනවා මිලක් මෙයාට මම P2 කියලා දෙනවා මෙයාට මම P3 කියලා. දැන් අපි මේ වෙළඳපොලේ තියෙන ප්‍රතිඵලයේ සාකච්ඡා කරන්න තමයි යන්නේ. හරි. හරිද? සර් ඔන්න මේ තියෙන මේ රූපයේත් එක්ක ආපු දේවල් වලට A B C D E සහ F කියලා මාර්ග. හරි. ඔන්න අහගන්න කන්දේ. ඔයාලට මතකදී පාඩම. වෙළඳපොලේ සමතුලිතය තීරණය වීම නිසා පාරිභෝගිකයාට අත්වන වාසියට අපි කිව්වා පාරිභෝගික අතිරික්තය කියලා. වෙළඳපොලේ සමතුලිතය තීරණය වීම නිසා නිෂ්පාදකයාට අත්විච්ච වාසියට අපි කියනවා නිෂ්පාදන අතිරික්තය කියලා. ඔයාලට මතක නම් මේ තියෙන ඉල්ලුම් වක්‍රය, මේ තියෙන සැපයුම් වක්‍රය, ඒ දෙන්න ඡේදනීය වෙලා මේ තියෙන P1 කියන්නේ සමතුලිත මිල, ප්‍රමාණය Q1 කියලා කියන්නේ සමතුලිත ප්‍රමාණය. ඒ වෙලාවේ පාරිභෝගිකයා P3 කියන මිල උපරිම ගෙවන්න ලෑස්තිලා හිටියට සමතුලිතයේ තීරණය වීම නිසා පාරිභෝගිකයා P1 මිලට Q1 ප්‍රමාණය මිලදී ගන්නවා කියන්නේ මෙන්න මේ කොටස සමතුලිතයේ නිසා පාරිභෝගිකයාට අත්වන වාසිය ඒකට අපි කියනවා පාරිභෝගික අතිරික්තය. පාරිභෝගිකයා P1 මිලට Q1 ප්‍රමාණය මිලදී ගන්නකොට P1 Q1 ප්‍රමාණයෙන් වැඩි කරලා එන මෙන්න මේ මුළු කොටුවම නිෂ්පාදකයාගේ අයභාරයේ බවට පත් වෙනවා. ඔයාට මම කියලා දීලා තියෙනවා සැපියුම් වක්‍රයක් ඇන්දාමියගේ පහළින් නිරූපණය වෙන්නේ යාගේ පිරිවැය. එතකොට මේ සැපියුම් වක්‍රේ මේ පල්ලයක් තියෙන ත්‍රිකෝණයේ තියෙන්නේ නිෂ්පාදකයාගේ පිරිවැය. මෙච්චරක සල්ලි කුට්ටියක් නිෂ්පාදකයා ගත්තම් මේ කෑල්ල නිෂ්පාදකයාගේ පිරිවැය නම් ඊට උඩින් තියෙන C D F කියන කොටස නිෂ්පාදකයාගේ අතිරික්තේ බවට පත්. එහෙනම් අපි මුලින්ම යමු. රජය විසින් මේ වෙළඳපොලේ අවම මිල සීමාකරණය කරන්න පෙර මොන මිල සීමාකරණය කරන්න පෙරද? අවම මිල සීමාකරණය කරන්න පෙර. අවම මිල. උපරිම මිල සීමාකරණය කරන්න පෙර. උපරිම මිල සීමාකරණයට පෙර මේ මේ තිබිච්ච වෙළඳපොලේ පාරිභෝගික අතිරික්තයේ බවට පත් වෙලා තියෙන උපරිම මිල සීමාකරණය කරන්න කලින් මේ වෙළඳපොලේ පාරිභෝගික අතිරික්තයේ විදිහට පත් වෙලා තියෙන්නේ A B E කියන කොටස. ඒ කියන්නේ A ධන B ධන E කියන කොටස. නිෂ්පාදන අතිරික්තයේ බවට පත් වෙන්නේ මේ කොටස පාරිභෝගික අතිරික්තයේ බවට මේ කොටස නිෂ්පාදන අතිරික්තයේ බවට පත් වෙනවා. ඒ තමයි C ධන D ධන F. අපි C ධන D ධන F කියන කොටස තමයි නිෂ්පාදන අතිරික්තයේ බවට පත් වෙන්නේ. ආර්ථික අතිරික්තයේ බවට පත් වෙන්නේ දෙන්න එකතුව A ධන B ධන C ධන D ධන E ධන F කියන මේ දෙන්නගේ එකතුව තමයි ආර්ථික අතිරික්තයේ බවට පත් වෙන්නේ. ආර්ථික අතිරික්තයේ බවට පත්. නම් A B E C D F A ධන B ධන C ධන D ධන E ධන F කියන කොටස තමයි උපරිම මිල සීමාකරණයට පෙර ආර්ථික අතිරික්තයේ බවට පත්. ආර්ථික අතිරික්තයේ බවට පත්. දැන් රජයේ විසින් මේ තීරණය වෙච්ච සමතුලිත මිල සහ සමතුලිත ප්‍රමාණය පාරිභෝගිකයාට අසාධාරණයි නැහැ. රජය ඒකින්ද කියනවා මේ P1 මිලට මේ භාණ්ඩය විකුණන්න බෑ තවත්. ඔයා විකුණන්න ඕන අපි තීරණය කරන මිලට අපි තීරණය කරන්නේ P0 මිලට ඊට පස්සේ මේ භාණ්ඩය වෙළඳපොලේ විකුණන්න ඕනේ P0 මිලට කියලා කියනවා. මොකද P1 මිල නිෂ්පාදකයා තීරණය වෙලා නැත්නම් ඊළුම් සැපීම් බලවේගයන්ට අනුව මේක තීරණය වෙලා තිබ්බට මේක නිෂ්පාදකයා කැමති වෙන්න පුළුවන්. නමුත් මේ මිලට මේ භාණ්ඩය ගන්න එක පාරිභෝගිකයට අසාධාරණයි. ඔයා ඒකින්ද භාණ්ඩය විකුණන්න ඕනේ P0 මිලට කියලා. ඒකේ P0 මිල රජයෙන් කෘතිමව තීරණය කරාම ඒ මිල කෙලින් ගිහිල්ලා සැපියුම් වක්‍රේ බැලුවාම වෙළඳපොලේ සැපියුම් ප්‍රමාණය තියෙන්නේ Q0 කියන ප්‍රමාණය දක්වා සැපියුම් කරුවන් තමන්ගේ ප්‍රමාණය අඩු කරනවා. මොකද කලින් තිබිච්ච මිලට වඩා අඩු මිලක් මේ රජය විකුණන්නයි කියන්නේ. ඒකින්ද සැපියුම් කරුවෝ සපයන ප්‍රමාණය Q0 දක්වා අඩු කරනවා. හරිද? හැබැයි ඉල්ලුම් කරුවා Q2 දක්වා ඉල්ලුම වැඩි කරොත් වෙළඳපොලේ ඉල්ලුම වැඩි, ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වැඩි, සැපියුම් කරනු ලබන ප්‍රමාණය අඩු නිසා වෙළඳපොලේ මොන සැපියුමද? අධි සැපියුම් ප්‍රමාණයක් කොට නැගෙන්න පුළුවන්. ඒක කතා කරා අධි ඉල්ලුම අධි සැපියුම කතා. අධි සැපියුම් ප්‍රමාණයක් කොට නැගෙන්න පුළුවන්. හරිද? නමුත් අපි හිතමු මේ උපරිම මිල සීමාකරණය රජයේ ක්‍රියාත්මක කරන්නෙම පාරිභෝගිකයාට වාසියක් දෙන්න. ඒ කියන්නේ උපරිම මිල සීමාකරණයේ අරමුණ ඉටු වෙන්න නම් පාරිභෝගිකයාට වාසියක් යනවා.
ඒකින්ද අපි මේකේ උපරිම මිල සීමාකරණය සඵල වෙනවා කියන තැන ඉඳලා තමයි ප්‍රතිඵලය සාකච්ඡා කරන්නේ. එතනදී සඵල වෙනවා කියන තැන ඉඳලා කතා කරනකොට සඵල වෙනවා කියලා කතා කරනකොට හරිද? මම මේ ප්‍රමාණය ටික ආයෙ දාන්නම්. එතන උඩි මෙයා Q0 මෙයා Q1 මෙයා Q2 කියලා ඔන්න හරි. එතකොට මෙයා Q1 මෙයා Q0. එතකොට මේක සඵල වෙනවා නම් මේ මිල කෙලින් ගිහිලා සැපියුම් වර්ගය ඇපිලා ප්‍රමාණය බලනකොට සැපියුම් කවුරු සපයන්නේ Q0 ප්‍රමාණය. එතකොට පාරිභෝගිකයා මේ Q0 ප්‍රමාණය P0 මිලට ගත්තා නම් අන්න උපරිම මිල සීමාකරණයකදී රජයේ තියෙන අරමුණ ඉටු වෙනවා. මොකද රජයට ඕනේ පාරිභෝගිකයට භාණ්ඩයේ P1 මිලට විකුණන්න නෙමෙයි P0 කියන මිලට. එහෙනම් උපරිම මිල සීමාකරණයට පසු මේ විදිහට වර්ගීකරණය කරන්න යන්නේ උපරිම මිල සීමාකරණයට පසු උපරිම මිල සීමාකරණයට පසු සීමාකරණයට පසු සීමාකරණයට පසු ගන්න යන්නේ පාරිභෝගික අතිරික්තේ පාරිභෝගිකගේ වාසිය මොකද වෙන්නේ උපරිම මිල සීමාකරණයට පස්සේ පාරිභෝගිකයා P0 මිලට Q0 ප්‍රමාණය තමයි ගන්න. එතනදී පාරිභෝගික අතිරික්තය A B C බවට පත් වෙනවා. මෙන්න මේ කෑල්ල තමයි උපරිම මිල සීමාකරණයට පස්සේ පාරිභෝගික අතිරික්තය බවට පත්. එහෙනම් උපරිම මිල සීමාකරණයට පසු පාරිභෝගික අතිරික්තය වෙන්නේ A ධන B ධන C කියන කොටස නෙමෙයි. ඔව් A ධන B ධන C කියන කොටස. හරි. ඒතර මේ A ධන B ධන C කියන කොටස තමයි පාරිභෝගික අතිරික්තය බවට. කලින් පාරිභෝගික අතිරික්තය මොකද උපරිම මිල සීමාකරණයට පෙර A B E දැන් පාරිභෝගික අතිරික්තය මොකද A අකුරයි B අකුරයි C අකුරයි කියන කොටස. ඒ කියන්නේ කලින් පාරිභෝගික අතිරික්තය ඇතුළේ තිබිච්ච E කියන කොටස පාරිභෝගිකයට අහිමි වෙලා ගිහිලා C කියන අලුත් කොටස පාරිභෝගිකයට එකතු වෙලා තියෙනවා. අපි බලමු උපරිම සීමාකරණයට පස්සේ නිෂ්පාදක අතිරික්තය. නිෂ්පාදක අතිරික්තය. උපරිම සීමාකරණයට පස්සේ නිෂ්පාදන අතිරික්තය තමයි සර් බලන්න යන්නේ. කලින් නිෂ්පාදන අතිරික්තය C D F කියන කොටස. හැබැයි උපරිම මිල සීමාකරණයට පස්සේ P0 මිලට පාරිභෝගිකයා Q1 ප්‍රමාණය මිලදී ගත්තාම මෙන්න මේ නිල් පාට රේඛාවෙන් තියෙන සැපියුම් වක්‍රේ සැපියුම් වක්‍රයට පල්ලෙහායි මෙන්න මේ තියෙන කොටස නිෂ්පාදකයාගේ පිරිවැය. ඒ පිරිවැයට වඩා වැඩිපුර තියෙන D කියන කොටස විතරයි නිෂ්පාදක අතිරික්තේ බවට පත් වෙන්නේ. නිෂ්පාදන අතිරික්තේ බවට පත්. එහෙනම් ආර්ථික අතිරික්තේ බවට පත් වෙන්නේ මේ දෙන්නගේ එකතුව ආර්ථික අතිරික්තේ බවට පත් වෙන්නේ A ධන B ධන C ධන D කියන කොටස විතරයි ආර්ථික අතිරික්තේ බවට පත්. එතකොට ඔයාලට පේනවද මෙන්න මේ E සහ F කියන කොටස මේ උපරිම මිල සීමාකරණය කරන්න කලින් මේ උපරිම මිල සීමාකරණය කරන්න කලින් හරිද මේ උපරිම මිල සීමාකරණය කරන්න කලින් ආර්ථික අතිරික්තය මෙහෙම ලියන්න ආර්ථික අතිරික්තය තොර එන්නේ A ධන B ධන C ධන D කියන කොටස. හරි A ධන B ධන C ධන D උපරිම මිල සීමාකරණයට පස්සේ හරිද ආර්ථික අතිරික්තය එන්නේ පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය එකතු කරලා. ඔයාලට තේරෙනවද උපරිම මිල සීමාකරණය කරන්න කලින් පාරිභෝගික අතිරික්තය A B E කියන නිෂ්පාදන අතිරික්තය C D F කියන මෙන්න මේ ත්‍රිකෝණ. ආර්ථික අතිරික්තය මේ මුළු කෑල්ලම බවට පත් වෙනවා. උපරිම මිල සීමාකරණය පාරිභෝගිකයාට වාසියක් දෙන්න හිතාගෙන රජයේ උපරිම මිල සීමාකරණයේ විදිහට එතෙක් වෙළඳපොලේ පැවතිච්ච සමතුලිත මිලට වඩා අඩු මිලක් තීරණය කරනවා. ඒ අඩු මිල තීරණය කරපු නිසා සැපියුම්කරුවෝ තමන්ගේ සැපියුම් කරනු ලබන ප්‍රමාණය Q0 දක්වා අඩු කරපු නිසා උපරිම මිල සීමාකරණයට පස්සේ පාරිභෝගික අතිරික්තයේ A B C ලෙසත් නිෂ්පාදක අතිරික්තයේ D ලෙසත් වෙනස්. එතකොට මේ තියෙන E සහ F කියන කොටස E කියන කොටස පෙර පාරිභෝගික අතිරික්තයේ F කියන කොටස පෙර නිෂ්පාදන අතිරික්තයේ අන්තර්ගත වෙලා තිබිච්ච ටික ආර්ථිකයට අහිමි වෙලා යනවා. ඒකට අපි කියනවා අහිමි වී යන සුබ සාධනයි. අහිමි වී යන සුබ සාධනයි. අහිමි වී යන සුබ සාධනයි කියලා සඳහන් කරනවා. සුබ සාධනය අහිමි වී යන සුබ සාධනයේ විදිහට එන්නේ මේකේ E සහ E ධන F කියන කොටස. E ධන F කියන කොටස ආර්ථිකයට මොනවා වෙලා යනවද? අහිමි වෙලා යනවා. එහෙනම් ඔයාලට පේනවද මේ උපරිම මිල සීමාකරණය කරන්නේ පාරිභෝගිකයට වාසියක් දෙන්න. පුතේ මේකේ තියෙන දේ තමයි උපරිම මිල සීමාකරණය අවම මිල සීමාකරණය කියන ප්‍රතිපත්ති දෙකක් අපි අරගෙන ඉව ප්‍රතිපත්ති ඔක්කොම පහ.
එතනදී මේ උපරිම මිල සීමාකරණය ක්‍රියාත්මක කරන්නේ පාරිභෝගිකයට වාසියක් දෙන්න ඉතා. රජය මේ වෙළඳපොළට මැදිහත් වෙලා වෙළඳපොලේ එතෙක් පැවති සමතුලිතය වෙනස් කරන්න රජය ඇඟිලි ගැහුවට ඒක නිසා ඇතිවෙන ප්‍රතිඵලයට රජය මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ මිල සීමාකරණය කරලා පාරිභෝගිකයට වාසිය යනවා කියලා හිතාගෙන පැත්තකටලා ඉන්නේ. ඒතර අපි මේ කතා කරන උපරිම මිල සීමාකරණයක ප්‍රතිඵලයේදී මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වුණොත් මේක සඵල වෙනවයි කියනවා. එතනදී පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. නිෂ්පාදක අතිරික්තය අඩු වෙනවා. නිෂ්පාදකයාගේ අතිරික්තය අඩුවීම සම්බන්ධයෙන් මෙතනදී සලකන්නේ නැහැ. ඒකට හේතුව උපරිම වෙන සීමාකරණය ක්‍රියාත්මක කරන්නේම පාරිභෝගික වාසිය වැඩි කිරීමේ චේතනාව. පැහැදිලිද? පාරිභෝගික වාසිය වැඩි කිරීමේ චේතනාව. හරි. මෙන්න මේ විදිහට අපිට උපරිම වෙන සීමාකරණය සාකච්ඡා කරන්න පුළුවන්. ඔයාලට අන්කාලා මෙන්න මේ විදිහට මේකේ තියෙන ප්‍රතිඵලය ලියා ගන්න බලන්න මේ ටික උපරිම සීමාකරණය කියලා කිව්වා මොකද වෙළඳපොලේ ඉල්ලුම් සැපයුම් බලවේගයට අනුව තීරණය වෙච්ච සමතුලිතයේ පාරිභෝගිකයාට අසාධාරණය හැඟෙන විට රජය විසින් මොන මිල සීමාකරණය ක්‍රියාත්මක කරන උපරිම මිල සීමාකරණය ක්‍රියාත්මක කරනවා කියලා කියනවා. ඒතර උපරිම මිල සීමාකරණය කියලා ලියලා ඔයගොල්ලෝ මේ ටික ලියා ගන්න. මෙන්න මෙතන තියෙන්නේ උපරිම මිල සීමාකරණයට පෙර මෙතන සෙවිලා තියෙන්නේ උපරිම මිල සීමාකරණයට පසු ප්‍රතිඵල. උපරිම මිල සීමාකරණයට පෙර ප්‍රතිඵලයක් පසු ප්‍රතිඵලයක් ඔයගොල්ලෝ වෙන වෙනම ලියා ගන්න. මෙන්න මේ රූපේ නිවැරදිව අද ගන්න. ඒකට ඒකාර්ථකව තමයි ඔයගොල්ලන්ට විභාගෙදී ගණන් හදන්නකොට හදන්නේ. රයිට් ටක් ගාලා ලියා ගන්න විනාඩියක් දෙන්නම් ඔයගොල්ලන්ට. ඉක්මනට ලියා ගන්න. අපි ගානක් හදන්නත් ඕන පුතේ.
හරි අපි මේ හා සම්බන්ධ ගානක් හදමු. ලියන්න. භාණ්ඩයක් සම්බන්ධයෙන් භාණ්ඩයක් සම්බන්ධයෙන් පහත රූප සටහන ඔබට ලබා දී ඇත. භාණ්ඩයක් සම්බන්ධයෙන් පහත රූප සටහන ඔබට ලබා දී ඇත. ඔබට ලබා දී ඇත. හරිද? භාණ්ඩයක් සම්බන්ධයෙන් පහත රූප සටහන ඔබට ලබා දී ඇත. එළියලා මෙන්න මේ විදිහට මේ රූපය අඳගන්න බලන්න. P හරි මේ විදිහට ලියා ගන්න බලන්න. මෙතන තියෙන ප්‍රමාණය CI. මෙතන තියෙන ප්‍රමාණය CI. මෙතන තියෙන ප්‍රමාණය 200. ඒක ඔයාලා පොඩි යන උගලන් බලන්න. CI මෙතන තියෙන ගාන 200. එතන සමතුලිත මිල ප්‍රමාණය මේ දේවල් ටික දීලා තියෙනවා. හරි. පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ. සමතුලිතයේදී මේක අඳගන්න බැරි විදිහට තමයි චුට්ටක් අඳගන්න ඉඳ කියලා ලියමුකෝ. ප්‍රශ්න ලියමු පළවෙනි ප්‍රශ්නේ. සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය සහ ආර්ථික අතිරික්තය සොයන්න. සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය සහ ආර්ථික අතිරික්තය සොයන්න. ආර්ථික අතිරික්තය සොයන්න. සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය සහ ආර්ථික අතිරික්තය සොයන්න. දෙවෙනි ප්‍රශ්නේ රජය විසින් මෙහි උපරිම මිල සීමාකරණය ලෙස රුපියල් 4 තීරණය කරනු ලැබුවේ නම් 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 උපරිම සීමාකරණයට පසු උපරිම සීමාකරණයට පසු පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, සහ අහිමි වී යන සුබ සාධනය සොයන්න. අහිමි වී යන සුබ සාධනය සොයන්න. අහිමි වී යන සුබ සාධනය සොයන්න. හරි. අහිමි වී යන සුබ සාධනය සොයන්න. එතකොට ඔයාලගෙන් අහන්නේ රජය විසින් උපරිම මිල සීමාකරණය ක්‍රියාත්මක කරනවා. මේ උපරිම මිල සීමාකරණයට පෙර පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, ආර්ථික අතිරික්තයේ වටිනාකම. එතකොට පාරිභෝගික අතිරික්තය අපි හොයන්න යන්නේ පළවෙනියටම ආ කියලා වෙනවා පාරිභෝගික අතිරික්තය. එතකොට උපරිම මිල සීමාකරණයට පෙර පාරිභෝගික අතිරික්තය කියන්නේ මේ තමයි සමතුලිත මිල, මේ තියෙන 6 තමයි සමතුලිත මිල. ඒ වෙලාවේ මෙන්න මේ තියෙන ප්‍රමාණය විතර 200 තමයි සමතුලිත ප්‍රමාණය. එතකොට මේ උඩ තියෙන ත්‍රිකෝණය තමයි සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තය. මෙතන පල්ලෙහා තියෙන මෙන්න මේ ත්‍රිකෝණය තමයි සමතුලිතයේදී නිෂ්පාදන අතිරික්තය.
අර අපි ඉගෙනගත්ත රූප සටහනම දැනෙන විදිහට තමයි සකාන් ගන්න දිලා. ඒතර පාරිභෝගික අතිරික්තය අපි හොයාගන්න නම් මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයාගන්න. මෙතන තියෙන මිල 10යි, මෙතන සමතුලිත මිල 6යි. මේ දෙන්න අතර පරතරය මේ දුරෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න. එතකොට අපි මෙන්න මේ දුර මේ දුරෙන් ගුණ කරලා ඒන ගාන දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට අපිට සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තය ගන්න. සර් මෙන්න මෙතනට තියෙන මිලට අපි කියනවා සමතුලිත මිල. මෙයා සමතුලිත ප්‍රමාණය. එතකොට මෙන්න මෙතන තියෙන මිලට අපි කියනවා උපරිම ඉල්ලුම් මිල. ඒක තේරුම වෙළඳපොලේ ඒ જાති භාණ්ඩයක් නැති වෙලාවෙදී පාරිභෝගිකයා කියනවා රුපියල් 10ක් වුණත් ගෙවන්න ලෑස්ති. ඒ කියන්නේ අපි හිතමු බිස්කට් එකක් තියෙනවා කියලා හිතන්න ඒක කනකොට නැවත වැවෙනවා. ඒ වගේ බිස්කට් එකක් දැන්න වෙළඳපොලේ නෑ. ඒ වගේ වෙළඳපොලට බිස්කට් එකක් આવත් පාරිභෝගිකයා මම මේ වගේ බිස්කට් එකක් આવත් බිස්කට් එක ගන්න රුපියල් 1000ක් වුණත් ගෙවන්න ලෑස්ති. අන්නේ උපරිම පාරිභෝගික ගෙවන්න ලෑස්ති මිලට අපි කියනවා උපරිම ඉල්ලුම් මිල. හරිද? උපරිම ඉල්ලුම් මිල. ඒත් අපිට දැන් සර් නම් දීලා තියෙන්නේ එහෙනම් මෙන්න මේ 10න් 6 අඩු කරලා මේ ප්‍රමාණයෙන් ගුණ කරන්න ඕනේ. හරිද? එතකොට අපිට හොයාගන්න පුළුවන් මොකද්ද? පාරිභෝගික අතිරික්තය. එහෙනම් 10න් 6 අඩු කරනවා කියන්නේ උපරිම ඉල්ලුම් මිලෙන් සමතුලිත මිල අඩු කරලා ඒ ගාන වැඩි කරන්න ඕන සමතුලිත ප්‍රමාණයෙන් ඒක ත්‍රිකෝණයක් නිසා අපි සම්පූර්ණ එක බෙදනවා කියෙන්ද දෙකේ. ඒතර අපි මෙහෙම සරගන්න හරිද? මම ගන්න 10න් අඩු කරනවා 6ක් 10න් 6 අඩු කරලා එන ගාන වැඩි කරනවා මෙන්න මේ දුරේ ඒ දුර 200යි සමතුලිත ප්‍රමාණය 200යි ත්‍රිකෝණයක් ඉන්න මේකේ වර්ගඵලය වගේ සම්පූර්ණ එක දෙකෙන් බෙදනවා. එතකොට මෙතන 4යි 4 වැඩි කරනවා 200ෙන් ඒක බෙදනවා දෙකෙන්. එතකොට එන්නේ අපිට 400යි. මේක වටිනාකමක් හම්බෙන්නේ මිල ප්‍රමාණයෙන් ගුණ කරන නිසා පාරිභෝගික අතිරික්තයේ රුපියල් 400ක් විදියට තමයි. හරිද? එහෙනම් සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තය අපි හොයාගත්ත ඔය නෝ විදිහ. ඊළඟට අපි හොයාගන්න ඕන සමතුලිතයේදී නිෂ්පාදන අතිරික්තය නිෂ්පාදන අතිරික්තය අපි හොයාගන්නකොට මෙන්න මේ ත්‍රිකෝණී වර්ගඵලය අපි හොයාගන්නයි ඕනේ. එතන මෙතන ගාන 6යි. ඒ 6 වැඩි කරනවා 200ෙන්. එතන 6 අපි ගත්තොත් 6න් අඩු කරන්න ඕනේ බිඳුවක්. එතන 6න් බිඳුවක් අඩු කරාම එන්නේ මෙන්න මේ දුර. ඒ දුර මේ ප්‍රමාණයෙන් ගුණ කරන්න මේ දුර මේ ප්‍රමාණයෙන් ගුණ කරන්න ඒකයි සමතුලිත ප්‍රමාණයෙන් ගුණ කරන්න ඒක වැඩි කරන්න 200 සම්පූර්ණ එක බෙදන්න දෙකෙන් මේක ත්‍රිකෝණයක් නිසා. ඒතර 6 වැඩි කිරීම 200 බෙදීම 2 එතකොට නිෂ්පාදන අතිරික්තය අපිට හම්බ වෙනවා කීයද 600ක් රුපියල්. මේක හම්බෙන්නේ රුපියල් වලින් මිල ප්‍රමාණයෙන් ගොඩ වෙන නිසා. ඊට පස්සේ අපිට හොයන්නයි කියනවා සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය සහ ආර්ථික අතිරික්තය සොයන්නයි කියනවා. ඒත් අපි ආර්ථික අතිරික්තය අපි හොයමු. ඒක ආර්ථික අතිරික්තය හොයන්න තියෙන්නේ බොහොම ලේසි. ආර්ථික අතිරික්තය කියන්නේ පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදක අතිරික්තය කියන දෙන්නගේ එකතු. හරි ආර්ථික අතිරික්තය කියලා කියන්නේ සෙකුඩ පල්ලෙන් කලියන්න ආර්ථික අතිරික්තය කියලා කියන්නේ සෙමිහරෙන් ලියන්න ආර්ථික අතිරික්තය කියලා කියන්නේ පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදක අතිරික්තය කියන දෙන්නගේ මොකද පුතේ එකතු. හරිද? එතකොට මේකේ පාරිභෝගික අතිරික්තය අපි ගන්නවා කීයද අපිට ආවේ 400යි නිෂ්පාදක අතිරික්තය අපිට මේකේ ආවේ 600යි කියන ආර්ථික අතිරික්තය අපිට හම්බ වෙනවා රුපියල් වලින් 1000. එහෙනම් ආර්ථික අතිරික්තය කියලා කියන්නේ පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදක අතිරික්තය කියන දෙන්නගේ එකතු. ඒත් අපි තාම උපරිම මිල සීමාකරණයක තියෙන ප්‍රතිඵලයත් එක්ක පාරිභෝගික අතිරික්තය කීයද නිෂ්පාදක අතිරික්තය කීයද කියලා අපි තාම ගණන් කරන්න ගියේ නෑ. මේ පළවෙනි එකට අදාළව උත්තරේ සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, ආර්ථික අතිරික්තය හොයන්නයි කොහොම ගන්න උත්තරේ. right සර් විනාඩියක් දෙන්නම් ටක් ගාලා උත්තරේ ගන්න බලන්න. ලියා ගන්න බලන්න.
හරි. අපි යමු ඊළඟට මේකේ අහලා තියෙන ප්‍රශ්නේ. ඒ තමයි උපරිම මිල සීමාකරණයට පසු පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය සහ අහිමි වී යන සුබ සාධනීය හොයන්නයි කියලා අහලා තියෙනවා. උපරිම මිල සීමාකරණයට පස්සේ උපරිම මිල සීමාකරණයට පස්සේ පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය හොයන්නේ එහෙම කියලා කියනකොට අපිට මතක නම් කලින් රාමුව රූප සටහන මතක නම් ඔයාලට උපරිම මිල සීමාකරණයට පසු සඳහන් රෝමිලකන් දෙකට උත්තරේ කියන්නේ පාරිභෝගික අතිරික්තය. මෙන්න මේ කොටස තමයි උපරිම මිල සීමාකරණයට පස්සේ පාරිභෝගික අතිරික්තය උනේ. මම යාට A B C කියලා දුන්නොත් මෙන්න මේ A B C කියන කොටස තමයි පාරිභෝගික අතිරික්තය උනේ. එහෙනම් ඒක ත්‍රිපීසියම. ඒක අපිට තියෙන්නේ මේ ත්‍රිපීසියමේ වර්ගඵලය හොයාගත්තා නම් අපිට මෙන්න මේ තියෙන අඳුරු කරලා තියෙන කොටසේ වර්ගඵලය හොයාගත්තා නම් ඒ කොටස තමයි පාරිභෝගික අතිරික්තය වෙන්නේ. ඒතර අපිට ඒකේ වර්ගඵලය ගන්නලා එකපාරම මෙන්න මේ 10යි 4යි අතර දුර ගන්න. 10යි 4යි අතර දුර. 10යි 4 අතර දුර තියෙන 6යි. ඒ 6ට එකතු කරන්න මෙන්න මේ පාදයේ දුර. ඒ කියන්නේ කියන 8යි 4යි අතර වෙනස. එතන දුර 4. මෙන්න මේ දුරට මෙන්න මේ දුරට මේ දුර එකතු කරන්න. ඒ කියන්නේ 10යි 6යි 4යි අතර වෙනස 6යි. ඊට පස්සේ 8යි 4යි අතර වෙනස 4යි. ඒ දෙන්නගේ දුර මෙන්න මේ දුරෙන් ගුණ කරන්න. يعني 100ෙන් ගුණ කරන්න. හරි මේ දෙන්න එකතුව මෙන්න මේ 100ෙන් ගුණ කරලා සම්පූර්ණ එක දෙකෙන් බෙදන්න. එතකොට අපිට පාරිභෝගික අතිරික්තය ගන්න පුළුවන්. එතකොට මේ දෙන්න එකතු වුණාම උත්තරේ 10යි. 10 වැඩි කරන්න 100ෙන් ඒක බෙදන්න දෙකෙන්. එතකොට අපිට හම්බ වෙනවා පාරිභෝගික අතිරික්තය රුපියල් 500ක් විදිහට හම්බ වෙනවා උපරිම මිල සීමාකරණයට පස්සේ. ඊළඟට අපි කතා කරන්න ඕනේ නිෂ්පාදන අතිරික්තයේ උපරිම මිල සීමාකරණයට පස්සේ නිෂ්පාදන අතිරික්තය අපි කතා කරන්න ඕනේ. උපරිම මිල සීමාකරණයට පස්සේ නිෂ්පාදන අතිරික්තය මෙන්න මේ විදිහට රතු පාටෙන් පාට කරනවා. ඒතර මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න ඕනේ. මෙතන දුර 4යි. ඒක වැඩි කරන්න 100ෙන් 4 100ෙන් වැඩි කරලා 4 වැඩි කිරීම 100 සම්පූර්ණ එක බෙදනවා දෙකෙන් 400 දෙකෙන් බෙදුවම උත්තරය අපිට හම් වෙනවා රුපියල් 200. ඒ දෙකම හරි. අපෙන් අහන ඊළඟ ප්‍රශ්නේ තමයි උපරිම මිල සීමාකරණයට පස්සේ අහිමි වී යන සුබ සාධනය කීයද කියලා අහනවා. අහිමි වී යන සුබ සාධනය. අහිමි වී යන සුබ සාධනය. සුබ සාධනය. දැන් උපරිම මිල සීමාකරණයට පස්සේ ඔයාගේ විභාගය යවුවොත් එimhe උපරිම මිල සීමාකරණයට පස්සේ ආර්ථික අතිරික්තය මොකක්ද කියලා යවුවොත් පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය දෙන්නේ එකතු කරන්නේ. එතකොට අපිට හම්බ වෙනවා 700. එන ආර්ථික අතිරික්තය උපරිම මිල සීමාකරණයට පස්සේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ පාරිභෝගික අතිරික්තය ගන්න නිෂ්පාදන අතිරික්තය. එතකොට පාරිභෝගික අතිරික්තය 500ක් නිෂ්පාදන අතිරික්තය 200ක් එන ආර්ථික අතිරික්තය අපිට රුපියල් 700ක ප්‍රමාණයක් ලැබෙනවා. එන 700. ආර්ථික අතිරික්තය අපිට හොයාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට අපිට අහිමි වී යන සුබ සාධනය ගණනය කරන්නයි කියනවා. අහිමි වී යන සුබ සාධනය වාට රූප සටහන මතක නම් මෙන්න මේ එළියේ තියෙන මෙන්න මේ තියෙන ලොකුවට අඳුරු කරලා තියෙන ප්‍රදේශය තමයි මාක් වෙන්නේ අහිමි වී යන සුබ සාධනය. මෙන්න මේ කොටස මෙන්න මේ ලොකු ත්‍රිකෝණ එළියේ තියෙන. E සහ F අපි අඳුරු රූප සටහනේ E සහ F. එතකොට මේ දුර ගන්න ඒ දුර 8යි 4යි අතර දුර ගන්න 8යි 4යි අතර දුර 4යි ඒ දුර මේ දුරෙන් වැඩි කරන්න. එතකොට 100යි 200යි අතර දුර 100යි. ඒකේ ත්‍රිකෝණයේ 4 වැඩි කිරීම 100 4 වැඩි කිරීම 100 සම්පූර්ණ එක බෙදෙනවා දෙකෙන්. එතකොට 400 බෙදීම 2 එතකොට අපිට හම්බෙනවා රුපියල් 200ක් විදියට ආර්ථික අතිරික්තය. අහිමි වෙන සුබ සාධනයක් අපිට හම්බෙනවා. අහිමි වෙන සුබ සාධනයක් රුපියල් 200. පැහැදිලිද? අහිමි වෙන සුබ සාධනය රුපියල් 200ක් විදිහට ඔයගොල්ලන්ට හම්බ. හරි. ඉතින් එච්චර අමාරු නෑ මේකේ. ඊට පස්සේ අපිට සමීකරණයම දීලා තිබ්බොත් ගානකවල සමීකරණ වලින් මේ රූප සටහන අපි සම්පූර්ණ කරගත්තා නම් අපිට මේක අහන්න හදන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. ඔය විදිහට අපිට උපරිම මිල සීමාකරණය සාකච්ඡා කරන්න පුළුවන්. උපරිම මිල සීමාකරණය රජය විසින් සිදු කරනු ලබන්නේ උපරිම මිල සීමාකරණය සිදු කරන්නේ පාරිභෝගිකයාට වාසියක් ලබා දෙන්න. කාට වාසියක් ලබා දෙන්නද පුතේ? පාරිභෝගිකයාට වාසියක් ලබා දෙන්න. හරි. right. අපි සර් ඔයාලත් එක්ක දැන් හදන්න යන්නේ පොඩි ගාණක්. හැබැයි ඒක gedara වැඩ විදිහට ඔයගොල්ලන්ට දෙනවා. ඔක මේ ගණනය කිරීම ටික ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. සමීකරණ වලින් ගාණක් දුන්නොත් අපි ඒක හදා ගන්න විදිහ තමයි
ඔයගොල්ලන්ට සර් දැන් කියලා දෙන්න යනවා. හරි. අපි ඒකෙන් තව ගානක් හදමු. මේ කොටස ඔයගොල්ලෝ ලියා ගන්න. හරි. තව කොටසක් අපි හදන්න යන්නේ. අ, අපි ලියමු. කියන්න. භාණ්ඩයක් සම්බන්ධයෙන් ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහත දැක්වේ. හරිද? භාණ්ඩයක් සම්බන්ධයෙන් මේ කොටස ලියා ගන්න තියෙන්නේ. හරි. සමකන්න යන්නේ. භාණ්ඩයක් සම්බන්ධයෙන් ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහත දැක්වේ. භාණ්ඩයක් සම්බන්ධයෙන් ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහත දැක්වේ. දැන් QD සමානයි 400 ඍණ 10යි p 400 ඍණ 10යි p QD සමානයි 400 ඍණ 10යි p QS සමානයි ඍණ 200 ධන 10යි p ඍණ 200 ධන 10යි p හරිද? පළවෙනි ප්‍රශ්න. එක. සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය සහ ආර්ථික අතිරික්තය සොයන්න. පළවෙනි ප්‍රශ්නේ සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය සහ ආර්ථික අතිරික්තය සොයන්න. දැන් සමීකරණ දෙකක් දීලා තමයි අපෙන් සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය සහ ආර්ථික අතිරික්තය සොයන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ රජයේ විසින් රුපියල් 25 උපරිම මිල සීමාකරණය ලෙස තීරණය කරනු ලැබුවේ නම් රජයේ විසින් රුපියල් 25 උපරිම මිල සීමාකරණය ලෙස තීරණය කරනු ලැබුවේ නම් 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 එහිදී පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, ආර්ථික අතිරික්තය සහ අහිමි වී යන සුබ සාධනය සොයන්න. එහිදී පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, අහිමි වී යන සුබ සාධනය සොයන්න. හරි. දැන් ඔයාට මේ විදිහට සමීකරණ දෙකක් දීලා තමයි ප්‍රශ්න අහන්නේ. හරිද? උපරිම මිල විදිහට රජය තීරණය කරලා තියෙන්නේ රුපියල් 25. දැන් අපිට මේ විදිහට සමීකරණ දීලා තියෙන අවස්ථාවකදී පුතේ අපිට මේක සම්බන්ධයෙන් කිසිම දත්තයක් නැති නිසා අපි පළවෙනිටම කරන්නේ මෙන්න මේ සමීකරණ දෙකට අදාළව කටු රූප සටහනක් ඇදලා. ඒතර අපි මේ විදිහට මිලාක්ෂයක් ප්‍රමාණාක්ෂයක් නිරූපණය කරන විදිහට අක්ෂ දෙක නම් කරගෙන මේ විදිහට ඉල්ලුම් වක්‍රයක් දැන් සැපියුම් වක්‍රය අදිනවා. ඔයා සැපියුම් වක්‍රය අදිනකොට ඔයා පොඩි දෙයක් බලන්න ඒකේ සමීකරණය දිහා. දැන් සැපියුම් සමීකරණය හැදෙන විදිහ ඔයාලට මතකයි A ධන BP. එතකොට මේ A වලගය ඍණාගයක් එන්න පුළුවන්. A වලගය ධනාගයක් එන්න පුළුවන්. A වලගය බිඳුව එන්න පුළුවන්. A වලගය ඍණාගයක් ආවොත් එවැනි අවස්ථාවකදී ඒ සැපියුම් වක්‍රයත් ආරම්භ වෙන්නේ මොකද මතක තියාගන්න. මෙන්න මේ විදිහට මිල අක්ෂයෙන් තමයි ආරම්භ වෙන්නේ. ඍණ කියලා කියන්නේ මේ පැත්තට එනකොට ඍණ ඒ ටික අපි අඳින්නේ. ඒතර මිල අක්ෂයෙන් තමයි ආරම්භ.
ඒවල අගේ බිඳුවයි නම් හරියටම මූල ලක්ෂයෙන් තමයි ආරම්භ. අපි කලින් ගානේ හදපු එකේ මූල ලක්ෂයෙන් ආරම්භ වෙනවා. එයාගේ සමීකරණය ලිව්වොත් ඒවල අගේ බිඳුව. එතකොට ධනාවයක් ඇවිල්ලා තිබ්බොත් එවැනි අවස්ථාවකදී ඒගොල්ලෝ ආරම්භ වෙන්නේ ප්‍රමාණාක්ෂයෙන් තමයි ආරම්භ වෙන්නේ. ප්‍රමාණාක්ෂයෙන් තමයි. දැන් අපිට මේ දීලා තියෙන සමීකරණ දෙක දිහා බැලුවාම ඔයගොල්ලන්ට නිරූපණය වෙනවා මෙයාගේ අගේ ඍණ 200යි. ඒ කියන්නේ එයා මිල අක්ෂයෙන් ආරම්භ වෙන සැපියුම් වක්‍රය. පැහැදිලිද? මොන අක්ෂයෙන් ආරම්භ වෙන සැපියුම් වක්‍රයක්ද? මිල අක්ෂයෙන් ආරම්භ වෙන සැපියුම් වක්‍රය. එතකොට ඒ දෙන්න ඡේදනය වෙලා මෙන්න මෙතන ආපු සමතුලිතය අපි කතා කරොත් මෙතනදී තීරණය වෙච්ච සමතුලිත ප්‍රමාණය තමයි මේ තියෙන සමතුලිත මිල තමයි මේ. දැන් අපි මේවා හොයාගන්න ඕන. ඒක හොයාගන්න නම් අපි පළවෙනියටම සමතුලිත මිල ප්‍රමාණය හොයාගන්න පුළුවන්. ඒකෙදි ලේසි. අපි සමතුලිත මිල ප්‍රමාණය හොයාගන්නකොට අපිට තියෙන්නේ දැන් මේ ඔක්කොම පෙරවැඩ. මේ ඔක්කොම පෙරවැඩ අපේ ගානට අදාළ නැහැ. අපි මේ රූප සටහන කටු රූප සටහන සම්පූර්ණ කරගන්න තමයි. එහෙනම් සමීකරණ වලින් ගානක් දීලා තියෙන අවස්ථාවකදී ඕගොල්ලෝ මොනා කරන්න ඕනද? කටු රූප සටහනක් ඇඳගන්න අග්ගාල සම්පූර්ණ කරගන්න. සමතුලිතයේදී ඉල්ලුම් ප්‍රමාණය සැපියුම් ප්‍රමාණයට සමාන නිසා අපිට QD QS වලට සමාන කරන්න තමයි තියෙන්නේ. ඒතර QD සමීකරණය ඔයගොල්ලෝ දන්නවා 400 ඍණ 10යි p සැපියුම් සමීකරණය ඔයගොල්ලෝ දන්නවා ඍණ 200 ධන 10යි p. ඊපස්සේ මේ ඍණ 200 මේ පැත්තට ගන්නවා. එතකොට 400 ධන 200 බවට පත් වෙනවා. මෙයා මේ පැත්තට ගන්නවා 10යි p මේ පැත්තට ධන 10යි p බවට පත් වෙනවා. එතන මෙතන 20යි p මෙතන ගාන 600යි. මෙයා බෙදනවා 20ෙන් මෙයා බෙදනවා 20ෙන්. ඒතර p වලට අපි උත්තරයක් හම්බ වෙනවා මේ බිඳුව මේ බිඳුව කපලා ගියාම 30යි. එහෙනම් සමතුලිත මිල 30යි. එහෙනම් මෙතන ඉල්ලුම් සැපියුම් බලවේගයන් අනුව වෙළඳපොලේ තීරණය වෙච්ච සමතුලිත මිල කීයකටද 30යි. හරි. ඒතර සමතුලිත ප්‍රමාණය අපිට දැන් හොයාගන්න තියෙන්නේ. ඒතකොට අපිට කරන්න තියෙන්නේ QD සමීකරණය ගන්නවා. QD QS දෙන්නගෙන් ඕන එකක් ගන්න. මම කැමති QD සමීකරණයට දාන්න 10යි p. ඒතකොට සමතුලිත ප්‍රමාණය ගන්න 400 ඍණ 10 වැඩි කරනවා සමතුලිත මිලෙන් 30. පැහැදිලි 30 ආදේශ කරනවා මෙතන. ඒතකොට අපිට හම්බ වෙනවා මෙන්න මේ විදිහට 400 ඍණ 300 ඒතර සමතුලිත ප්‍රමාණය අපිට හම්බ වෙනවා 100. සමතුලිත ප්‍රමාණය අපිට හම්බ වෙනවා 100. එහෙනම් මෙතන ප්‍රමාණය එන්නේ 100. දැන් ඔයාලට පේනවා සර් ටික ටික මේකේ අර සමීකරණ දුන්නට අර ප්‍රස්තාරයට අදාළව දත්ත ටික හොයාගන්න. ඒතර දැන් මට හොයාගන්න ඕනේ ඊයන පෙරවැඩි තමයි මෙන්න මේ ඉල්ලුම් වක්‍රය ඇවිල්ලා මෙන්න මෙතන වැදුනාම තියෙන මිල කීයද කියලා. මේක නිසා කලින් ගානේ කියලා දුන්නා උපරිම ඉල්ලුම් මිල. එනස උපරිම ඉල්ලුම් මිල හොයන්න යන්නේ. උපරිම ඉල්ලුම් මිල. ඉල්ලුම් ඉල්ලුම් හරිද? ඉල්ලුම් මෙන්න මෙතන තියෙන මේක අපි කියන්නේ උපරිම ඉල්ලුම්. ඒතර මම ඒකට මේ ඇවිල්ලා වදින්නේ ඉල්ලුම් වක්‍රය නිසා මේ ඇවිල්ලා වදින්නේ ඉල්ලුම් වක්‍රය. මේ ඇවිල්ලා වදින්නේ මෙතන ඉල්ලුම් වක්‍රය. එහෙනම් මම ගන්නවා ඉල්ලුම් සමීකරණය. QD සමානයි මොකද 400 ඍණ 10යි p. හරිද? ඉල්ලුම් සමීකරණය ගන්නවා. මෙතන මෙහෙම ඇවිල්ලා මෙතන වදිනකොට මෙතන මිලක් තියෙනවා අපි දන්නේ නැහැ. හැබැයි ප්‍රමාණය ඇවිල්ලා බලුවොත් බිඳුව. එහෙනම් ප්‍රමාණයේ පැත්තට බිඳුව දාන්න මෙතන 400 ඍණ 10යි p. පැහැදිලිද? ඒතර මේ 400 මේ මොකද මෙයාව ගන්නවා 10යි p. මෙයා ගන්නවා 400යි. ඒතර 400 බෙදන්න ඕනේ. මෙයා 10න් බෙදනවා. මෙයාව 10න් බෙදනවා. ඒතර අපිට උත්තරේ හම්බ වෙනවා. ඒක උපරිම ඉල්ලුම් මිල. ඒවා උත්තරයෙන් කරන්න බලන්න පොඩ්ඩක් පේනවා ඒ නිසා. හරි. උපරිම ඉල්ලුම් මිල. උපරිම ඉල්ලුම් මිල. ඉල්ලුම් මිල. මේ ඔක්කොම පෙරවැඩ. ඒතර ඉල්ලුම් සමීකරණය ගන්න QD සමානයි 400 ඍණ 10යි p. ඊට ප්‍රමාණී පැත්තට බිඳුව දානවා මෙතන 400 ඍණ 10යි p එන්නේ. හරි. ඊට පස්සේ මෙයා මේ පැත්තට ගන්නවා 10යි p. මෙතන 400යි. මෙයා බෙදනවා 10න්. මෙයා බෙදනවා 10න්. ඒතර අපිට මිල හම්බ වෙනවා. මම මෙතනින් ලියන්නම් p සමානයි 4. මේ බිඳුව කපලා මේකට මේක කපලා ගියාම p තනි වෙනවා. p සමානයි 4. මේකේ උත්තරේ තමයි මෙතනට ගත්තේ. ඔයගොල්ලන් බෝඩ් එකේ පොඩ්ඩක් පේනවා අඩුයි. මෙතන 40 දැන්. එහෙනම් අන්න උපරිම ඉල්ලුම් මිල හොයා. මේ ඔක්කොම පෙර. මේව හොයාගත්තට පස්සේ අපිට අර පෙර තිබුණා වගේ වැඩි කරලා උත්තර ටික ගන්න විතරයි අවශ්‍ය වෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතන ඇවිල්ලා වදිනවා සැපියුම් වක්‍රය. මෙන්න මේ සැපියුම් වක්‍රයේ මෙන්න මෙතන මිලක් තියෙනවා ප්‍රමාණයේ බිඳුව.
මෙන්න මෙතන තියෙන මිලට අපි කියනවා අවම සැපයුම් මිල. මොකද කියන්නේ අවම සැපයුම් මිල. එතකොට අපි අවම සැපයුම් මිල හොයන්න ඕනේ. දැන් සර් මෙතන ලියනවා අවම සැපයුම් මිල කියලා. අපි ඒක පෙර වැඩක් විදිහට හොයන්න යන්නේ අවම සැපයුම් මිල. අවම සැපයුම් මිල. අවම සැපයුම් මිලේදී ඔයාලට පේනවද මේ ඇවිල්ලා වදින්නේ සැපයුම් වක්‍රේ. ඒ වෙලාවේ එතන මිලක් තියෙන හැම ප්‍රමාණය බිඳුව. එහෙනම් අවම සැපියුම් මිල හොයන්න මම මෙතන ඇවිල්ලා වදින්නේ සැපියුම් වක්‍ර නිසා දැන් මෙතනට මම ගන්නේ සැපියුම් සමීකරණ. QS සමානයි ඍණ 200 ධන 10යි P කියලා ලියන්න. එතනදී බලන්න මෙයා ඇවිල්ලා මෙතන වැදුනාම මෙතන මිලක් තියෙනවා අපි දන්නේ නැහැ. හැබැයි ප්‍රමාණය අපි දන්නවා බිඳුව. එහෙනම් ප්‍රමාණයට බිඳුව දාන්න. ප්‍රමාණයට බිඳුව දැම්මාන් පස්සේ ඍණ 200 ධන 10යි P මෙයා මේ පැත්තට ගන්නවා 200 සමානයි 10යි P මෙයා බෙදනවා 10යි මෙයා බෙදනවා 10යි ඒතර P සමානයි 20යි එහෙනම් මෙතන තියෙන මිල 20යි එහෙනම් මෙතන තියෙන මිල 20යි දැන් හරි දත්ත ටික ආවනේ දත්ත ටික ආවා දැන් අපිට තව දත්ත කීපයක් හොයාගන්න මේකේ ගාණෙම කියනවා මේ දෙන මැද්දේ මෙන්න මෙතන දෙන මැද්දෙන් යන මිල තමයි උපරිම මිල විදියට උපරිම මිල විදියට ත්‍යාගයේ තීරණය කරලා තියෙන සීමාකරණයේ විදිහට අරන් තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් 25. හරි දැන් අපි හොයාගන්න ඕනේ මේ රුපියල් 25 ගත්තාම මේ 25 ගෙලින් ඇවිල්ලා මෙතන වදිනවා. මේ වදිනකොට මෙන්න මේ නොගිල මෙතන දැනක වදිනවා. මෙතන මිලක් තියෙනවා. ඒ මිල හොයාගන්නත් ඕනේ. මෙතන ප්‍රමාණය කීයද කියලා හොයාගන්නත් ඕනේ. මෙතන ප්‍රමාණය අපිට අවශ්‍ය වෙන්නේ. මෙතන මේ 25 කෙලින් මෙතනට ඇවිල්ලා මේ වදින්නේ සැපියුම් වක්‍රේ එතකොට සැපියුම් වක්‍රය අදිනකොට මෙතන ප්‍රමාණය අපිට හොයාගන්නයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේ 25 ආදේශ කරන්න සැපියුම් සමීකරණ. 25 ආදේශ කරන්න සැපියුම් සමීකරණයට සැපියුම් සමීකරණය කියනවා. අතන මිලට 25 ආදේශ කරන එතන ප්‍රමාණය හොයාගන්න පුළුවන්. දැන් මෙතනින් මේ කරනවා මේ විදිහට මෙතනින් මෙහෙම කරනවා. ඒක සැපියුම් සමීකරණය සොලිනවා QS සමානයි ඍණ 200 ධන 10යි P මිල වෙනුවට දාන්නේ 25. එතකොට අපිට ප්‍රමාණය හොයාගන්න බෑ ඍණ 200 ධන 10 වැඩි කිරීම 25. එතකොට ඍණ 200 ධන 250 බවට පත් වෙනවා. එතන ගාන 50. එහෙනම් මෙතන තියෙන ගාන 50. හරි. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හරිද? දැන් මේ පෙරවැන දැන් පළවෙනිටම හොයාගත්තේ මෙන්න මේක. සමතුලිත මිලයි තමයි. මේක තමයි දෙක. ඊට පස්සේ ඒ ගණන වල පෙන්වුවා ඔයාලට අවම මොනවාද මෙන්න මෙතන තියෙන 40 ගත්තා මේක තමයි 3 තුන්වෙනි පෙරම මේක තමයි හතරවෙනි පෙරම අපි මෙයාව හොයාගත්තා අවම සැපෙන්න දැන් මෙයාව හොයාගත්තා 5 හරි පස්සේ හයවෙනිට අපි හොයාගන්න ඕනේ මෙන්න මෙතන තියෙන ගාන මේක හොයාගන්න එක අත්‍යවශ්‍යමයි නමුත් අපිට හොයාගන්න පුළුවන් මෙතන 50යි නම් මේ 50 කෙලින් ඇවිල්ලා මේ වදින්නේ ඉල්ලුම් වක්‍රේ ඒ වෙලාවේ මෙතන තියෙන මිල හොයාගන්න පුළුවන් එතන 50 කෙලින් ඇවිල්ලා මේ වදින ඉල්ලුම් වක්‍ර නිසා මම ඉල්ලුම් සමීකරණය ගන්නවා. ඉල්ලුම් සමීකරණය සොයනවා QB සමානයි 400 ඍණ 10යි P කියලා ලියනවා. 400 ඍණ 10යි P කියලා ලියාගෙන එහෙම ලියාගෙන සර් එතනදී බලන්න ප්‍රමාණය තමයි දන්නේ සර් 50. 50 කෙලින් ඇවිල්ලා මෙතන වදින ඉල්ලුම් වක්‍රේ වදුනා මිල හොයා ගන්න ඕනේ. මිල අපි දන්නේ. එතකොට මේ 50යි ප්‍රමාණය කියලා නම් එහෙනම් මම ප්‍රමාණීය පැත්තට 50 ආදේශ කරලා මෙයාව සුළු කරනවා 400 ඍණ 10යි. මෙයා මේ පැත්තට ගන්නවා 10යි ධන වෙනවා 400 මෙහෙමම තියෙද්දි මේ 50 මේ පැත්තට ගන්නවා ඍණ 50 බවට පත් වෙනවා. එතකොට මෙතන එන්නේ 350යි මෙතන 10යි මෙයා බෙදනවා 10යි මෙයා බෙදනවා 10යි. එතකොට අපිට P සමානයි 35යි විදිහට උත්තරේ ලැබෙනවා. P සමානයි 35. දැන් මේ තමයි 6 වෙනි පෙරවන. මෙන්න මේක කරන ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මේ තමයි 6 වෙනි පෙරවන. 6 වෙනි පෙරවන. මෙතන කියන්නේ එතකොට මෙතන 350 තියෙන්නේ 350 10යි බෙදුවා මම මෙතන උඩින් පොඩ්ඩක් පේන අඩු නිසා ලියන්න P සමානයි 35. එහෙනම් මෙතන තියෙන මිල රුපියල් 35. දැන් මේ පෙරවැඩිය ලියාගත්තට පස්සේ අපිට ඕන කරන දත්ත සියල්ලම අපි හොයාගෙන ඉවරයි. දත්ත සියල්ලම අපිට හොයාගෙන ඉවරයි. හරිද? දැන් අපිට තියෙන්නේ මොනවා කරන්නද? මේ පෙරවැඩ සියල්ලටම අදාළ දත්ත ටික හොයාගත්තට පස්සේ අර සුපුරුදු පරිදි පාරිභෝගික අතිරික්තේ නිෂ්පාදන අතිරික්තේ ඔයාලට ගණන් කරගන්න. ඉතින් ඉතර අමාරු නෑ. ගෙදරදී මේක ගණන් කරලා බලන්න. හරි ලේසි. දැන් ඔයාලට ලේසි. ඒතකොට සර්වර් ඔයගොල්ලන්ට පළවෙනිටම දත්ත දීවි වල තියෙන ගානක් කරා. ඒ වගේම මේ තියෙන සමීකරණ ඇසුරෙන් තියෙන ගානක් තමයි සර්වර් මේ හැදෙන්නේ. right?
විනාඩියක් දෙන්න ළමයි ටික ටක් ගාලා මේ ටික ලියා ගන්න බලන්න මේක දෙක තුන දාලා මේ ඔක්කොම පෙරවැඩ මේක පෙරවැඩ පළවෙනි පෙරවැඩේ මේක දෙවෙනි පෙරවැඩේ මේක තුන්වෙනි පෙරවැඩේ මේක හතරවෙනි පෙරවැඩේ මේක පස්වෙනි පෙරවැඩේ මේක හයවෙනි පෙරවැඩේ මේ පෙරවැඩත් එක්ක අපි මේ විදිහට පින්තූරේ සම්පූර්ණ කරගන්න පුළුවන් පින්තූරේ සම්පූර්ණ කරගත්තට පස්සේ පාරිභෝගික ත්‍රිත්‍ය නිෂ්පාදන ත්‍රිත්‍ය වෙන එක එච්චර අමාරු නෑ පැහැදිලිද? ඒතර පාරිභෝගික ත්‍රිත්‍ය එන්නේ කොයි කැලේද? අපසේ ඒ කැලේ තියෙන ප්‍රොබ්ලම් එක. ඒවා ටික කලින් කතා කරා ආයි මතක් කරන්න A B C D E සහ F. හරි. උපරිම සීමාකරණයට පෙර පාරිභෝගික ත්‍රිත්‍ය A B E. නිෂ්පාදන ත්‍රිත්‍ය C D A. උපරිම සීමාකරණයට පසු පාරිභෝගික ත්‍රිත්‍ය A B C. නිෂ්පාදන ත්‍රිත්‍ය D. හරි. එතකොට අහිමි යන සුබ සාධනීය ඔයගොල්ලන්ට එන්නේ E දන F කියන කොටස. බොහොම සරලයි. අර රූපෙම තමයි මේ තියෙන්නේ. හරි. ඔයාලට උත්තර ටික ගන්න පුළුවන්. right විනාඩිය දෙන්නට අග්ගාලා ලියා ගන්න බලන්න. හරි
ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ තියෙන කොටස් ටික ලියාගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේ ගාන හදන්න පුළුවන්. අර සුපුරුදු පරිදි ගාන හදන්න තමයි තියෙන්නේ. ඒතර සර් ඔයගොල්ලොත් එක්ක ඔන්න කතා කරලා අවසන් කරා. උපරිම මිල සීමාකරණය කියන එක රජයේ වෙළඳපොළට මැදිහත් වීමත් එක්ක. තව රජයේ වෙළඳපොළට මැදිහත් වීම 6ක් ගැන කතා කරන්න තියෙනවා. ඔය 6න් එකක් අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ උසස් පෙළ විභාගයට එනවා. ඉතින් බොහොම සරල ගණන් ටිකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඉතාම පහසුවෙන් මේක කරගෙන යන්න පුළුවන්. එහෙනම් අද සර් මෙතනින් ඔයගොල්ලන්ත් එක්ක පාඩම නතර කරනවා. අපි ඊළඟ දවසේ අවමිල සීමාකරණය සහ අනිකුත් කොටස් ටිකත් එක්ක හම්බෙන්න වෙනවා. ආයුබෝවන්.